උඹලට ආරංචිද සීන් එක? මොකද්ද බං? අපේ ඉස්කෝලේ ගායනා තරගයක් තියනවලු බං. අඩෝ සිරාවට මරුනේ බං. අඩෝ ඒ කියන්නේ බං අපේ ඉස්කෝලේ ඉන්න හොඳම ගායක ගායිකාවෝ ටික හොයාගන්න ගායනා තරඟ තියෙනවා. ඒ වුණාට අපිට සින්දු කියන්න බෑනේ බං. අපිට හොඳම ගායකයෝ 50 දෙනා අතරටවත් යන්න බැරි වෙයි. හිතහන්කෝ කියනකන් ඉතින් එහෙම තෝරන්නේ බං පන්ති වශයෙන්. පන්තියේ හැම කොල්ලම කෙල්ලම සින්දුවක් හෝ කවියක් හෝ කියන්න ඕනි. ඊට පස්සේ ඉතින් අපේ මැඩම්ට හිතන 5-6 දෙනෙක් ගනි. කොහොමත් පන්තියකින් 10ට අඩුව තමා ගන්නවා කිව්වේ. අඩෝ එහෙනම් මරු බං. ඕම් බලහන්කෝ මේ සැරේ කියනවා සුපිරි සින්දුවක්. මේ ඒ වුණාට ඕක අපිට තාම අපේ පන්ති බාර මිස්සවත් කිව්වේ නෑනේ. උඹ කොහොමද දන්නේ? අපේ කුමාරි මිස් ඊයේ ආවේ නෑනේ බං. ඊයේ තමයි පිනා ඔය සීන් එක ස්ටාෆ් එකට කියලා තියෙන්නේ. මටත් මේ එහා පන්තියේ කරුණයා තමයි සම්පූර්ණ සීන් එක කිව්වේ. එහෙනම් ඉතින් දැන් කුමාරි මිස් ආවහම වැඩේ පටන් ගනි. ආයිබෝවන් ළමයි. ප්‍රින්සිපල් සර් කිව්වා මුළු ඉස්කෝලේම ආවරණය කරගෙන ගායනා තරගයක් පවත්වන්න පන්ති මට්ටමින් ළමයි තෝරන්න කියලා. හැමෝම එන්නකො මේ ඉස්සරහට. කවුද දැන් කැමති මුලින්ම සින්දුවක් කියන්න? මං කියන්නම් මිස්. ඉතකින් අදත් පැනලා දුන්නානේ. මගේ පැණිවදේ මට හරිවදේ නැතුවම බැරිදෙත් ඔය ආදරේ සාගරේ වගේ ආදරේ පීනලා මට පීනසේ කොමලියේ මා කොමලියේ ඉගිලෙමු අපි පෙම් ආකහේ මනමාල සුකුමාල මගේ ආදරී හඳ පානේ එක රැයක පැන යමු අපි හැම රෑම ආදරයෙන් පැටලෙමු අපි මල් යහනේ සත පන්න මගේ සුන්දරී මගේ පෙම්බරි කටකාරිනි මගේ සිහිනයේ හිමිකාරිනි නෙලාලා මල්මා අතින් පින්රුව සරසන්නෙමි. ඇත්තටම මාරම ලස්සනයි උපාලි. ඕක මේ දවස්වල යන සින්දුවක් නේද? හරි ඊළඟට කවුද? අම්මා මාව බන්දවන්න හරි කලබලේ අනේ බං මට බඳින්න බෑ දැන් තාම 27යිනේ බං හැබැයි එයා මට ඔයා මට මනාප නම් බං අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං ඔයා මට මනාප නම් මං අවසට කැන්දන් යන්නම් අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං ඔයා මට මනාප නම් මං අවසට කැන්දන් යන්නම් මේ අහසට පොළොවෙන් නගින්නේම එක දුමාරයයි උඹ ලෝකෙට කවුරු නත් උඹව මතක සුමානයයි අපි අක්කාට බයද බං සොහොන අපේ විමානයයි ඔය කොකාට වාරය නම් තිත්තියට දෙවාරයයි ගල් කටස් පටස් ගාලා ගිටාර් වෙනවා මේ සින්දුවලම එල්ලී චීන කටස් ගාලා වගේ පුටාරිකේ යති 6-4 කල්ලි අපේ කොටස් වෙලඳ පොලේ සටස් ගන්න කොට වැටෙන්නේ නෑ සල්ලි අපි හෙටත් මෙහෙමමයි ගටක් තියෙන කොට යටත් වෙයිද මල්ලි චා ඇත්තටම නියමයි. මට නම් විශ්වාසයි මේ පන්තියෙන් 10කට වැඩි යනවා ඔය ගායනා තරඟෙට. ඕ නිකම්ම වීඩියෝ එක බලන්න නැතුව සබ්ස්ක්‍රයිබ් කරාම් බං. කටත් රිදෙනවා සින්දු කියලා. අනිත් එක යාළුවනේ ඊළඟ ගායනා තරඟ එපිසෝඩ් එකට දාන්න ඕනි සින්දු ටික කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඕගොල්ලෝ දාන හැම සින්දුවක්ම අපි අනිවාර්යෙන් කියන්න බලාපොරොත්තු වෙනවා. ඇති බං වීඩියෝ එක ප්ලේ කරපන්. පොඩ්ඩක් හිටහන් ඉතින්. තව දෙයක් තියෙනවා යාළුවනේ අපේ WhatsApp group එකට ඔයාලා අනිවාර්යෙන් join වෙන්න. ඒකේ link එක මම description area එකේ හෝ comment box එකේ පළවෙනි comment එකේ හරි pin කරලා තියන්නම්. හරි ඒ ගෲප් එකෙන් ඔයාලට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් වීඩියෝ එක ප්ලේ කරපන්. ඇස යොමන තැනක මානෙත හමුවන්නේ ඔය රුවයි නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි දෙස හඬ තුල රැව් දෙන්නෙත් ඔබේ මధుර හඬයි මුළු ලොව තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි වෙන්වන්නට බෑ කිසිදා ඔබෙන් මට ඉතින් අපි එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන් මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින් දෝත් විදා මා වෙත එන්න සෙනෙහස පුදමින්
ඇස යොමන තැනක මානෙත හමුවන්නේ ඔය රුවයි. කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සීදේවි. සිතාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවි. කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සීදේවි. සිතාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවි. මරු ඉතුරු ටික මතක නෑනේ මිස්. මල් පිපිලා මද සුළඟේ වැනෙනවා හැටි දැක්කා. මල් පිපුණු හැටි දැක්කේ නෑ. සමනලයෝ සමනලියෝ පියඹනවා හැටි දැක්කා. උන් හැදුණු හැටි දැක්කේ නෑ. මල් සරා විඳිනවා හැමදෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ. කොයි තරම් මං ඔබට ආදරේ කීවාට උඹ ඒක තව දන්නේ නෑ. හම්බත් කළා මං වීසිත් කළා බැරිකම හොඳින් දන්නවා. සල්ලි අයිස් කැට කෙල්ලෝ සබම් පෙනම දැන දැනම මම් හිතනවා. ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ. ගේමක් මමත් ගහනවා. දැනගන්න උඹ ඕනේ ඇයි මෙහෙම මට වෙන්නේ. උඹ තාම රඟපානවා. මල් පිපිලා මද සුළඟේ වැනෙනවා හැටි දැක්කා. මල් පිපුණු හැටි දැක්කේ නෑ. සමනලයෝ සමනලියෝ පියඹනවා හැටි දැක්කා. උන් හැදුණු හැටි දැක්කේ නෑ. මල් සරා විඳිනවා හැමදෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ. කොයි තරම් මං ඔබට ආදරේ කීවාට උඹ ඒක තව දන්නේ නෑ. සිංදු කියන්න පුළුවන් නේ.